ආයුබෝවන්. ඔන්න කතන්දර පුංචි අදත් ලස්සන කතන්දරයක් අරගෙන ආවා. අද කියන්නේ චූටිගේ කතන්දරය. චූටි කියන්නේ කවුද කියලා දැනගන්න ආසයි නේද? එහෙනම් ඉතින් හැමදාම වගේ ඇස් දෙක පියාගෙන හොඳට අහගන්නකෝ. ඔන්න එක රටක ලස්සන හරිත කැලයක් තිබුණා. ඒ කැලේ තුල ගොඩක් සතුන් හරිම සමගියෙන් ජීවත් වුණා. සමගියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද දන්නව නේද? හැමෝම එකිනෙකාට උදව් කරගනිමින් රණ්ඩු වෙන්නේ නැතුව ජීවත් වෙන එකට තමයි සමගියෙන් ජීවත් වෙනවා කියන්නේ. ඉතින් කැලේ සත්තු හැමෝම හරිම සමගියෙන්ලු ජීවත් වුණේ. ඔයාලත් ගෙවල් ඇතුලේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා එකට එකතු වෙලා සමගියෙන් නේද ජීවත් වෙන්නේ? හරි. ආපහු අපි කතාවට යමු. ඉතින් මේ කැලේ ඇතුලේ සමගියෙන් ජීවත් වුණ සතුන් අතරේ පුංචි කුරුළු රෑනක් හිටියා. මේ කුරුළු රෑනේ හිටිය පුංචිම කෙනා තමයි චූටි. චූටි හරිම ආදරණීයයි. ඒ වගේම හරිම ලස්සනයි. හරිම හුරුබුහුටි. හැබැයි එයාට තිබුණ පොඩි ගැටලුවක්. ගැටලුවක් කියන්නේ ප්‍රශ්නයක්. මොකද්ද දන්නවද? එයා තමන්ගේ දේවල් කිසිම හේතුවක් නිසාවත් වෙන කෙනෙකුට නම් දෙන්න කැමති නැහැ. එයා අනිත් අයට කොච්චර උදව් කරත් එයාගේ දෙයක් දෙන්න නම් කවදාවත් කැමති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට එයාට ලැබෙන කෑම, එහෙම නැත්නම් එයාගේ සෙල්ලම් බඩු, එහෙම නැත්නම් එයාගේ ඇඳුම්, ඒ වගේ දේවල් එයා කාටවත් දෙන්නේ නැහැ. ඔන්න ඉතින් මේ චූටි කවදාවත් එයාට ලැබෙන කෑම කිසිම යාළුවෙක් එක්ක බෙදාගන්නේ නැහැලු. එයා හැමදේම තනියම තමයි කන්නේ. කොච්චර එකතු වෙලා සෙල්ලම් කරත්, එකට පියෑඹුවත්, කැලේ ඇතුලේ රවුම් ගැහුවත් යාළුවත් එක්ක කෑම නම් කන්න යන්නේ නෑ යා.
දවසක් කෑම කන වෙලාවට චූටිට හොඳටම ඉදුන පැණි බේරෙන අඹ ගෙඩියක් ලැබුණා. ඒක හරිම රසයි. ඒ වගේම හරි සුවඳයි. ඔයාලත් ආසයි නේද අඹ කන්න? පැණි බේරෙන අඹ ගෙඩියක් කන්න හම්බුනාම කොහොමද නේද? ඉතින් මේ චූටි මේ අඹ ගෙඩිය රස කර කර කන්න හදන වෙලාවේ චූටිගේ යාළුවෙක් එයා ළඟට ආවා. චූටි ඉක්මනටම එයාගේ රස අඹ ගෙඩිය හංගගත්තා. චූටි, මට උදේ ඉඳන් මුකුත් කන්න හම්බුනේ නෑ. හරිම බඩගිනි. ඔයා ළඟ මොනවා හරි තියෙනවද කන්න දෙයක්? චූටිගේ යාළුවා ඇහුවා. හැබැයි ඉතින් අපේ චූටි මොකද කරේ? එයා hina වෙලා නැහැ කියන විදිහට හිස හෙලෙව්වා. එතකොටම අමාරුවෙන් හංගගෙන හිටපු අඹ ගෙඩිය බිමට වැටුණා. චූටි කලබලෙන් නෑ මේක මටයි. මම මේක තනියම කන්නේ. ඒක අහපු යාළුවා මුකුත් නොකියා එතනින් ගියා. ඉතින් චූටි කරපු වැඩේ හොඳයි කියලා ඔයාලා හිතනවද? නෑ නේද? බඩගිනි වෙලා ආපු යාළුවෙකුට කෑම දෙන්නේ නැතුව තනියම කන එක නම් හරිම නරක වැඩක්. ඔයාලා නම් එහෙම කරන්නේ නෑ නේද? හැබැයි ඉතින් මේ අපේ චූටි නම් ඒ නරක වැඩේ කරා. යාළුවාට දුක හිතිලා කිසිම දෙයක් කියන්නේ නැතුව එතනින් ගියා. ඔන්න ඉතින් ඔය වගේ හේතු නිසා චූටි එක්ක යාළුවෝ කෑම කන වෙලාවට නම් ආවේ නෑ. කෑම කන වෙලාවට අනිත් යාළුවෝ ඔක්කොම එකට එකතු වෙලා බෙදාගෙන කෑවා. චූටි කෑවේ තනියම. එයා හැමදාම තනියම තමයි කෑම කෑවේ. ඔන්න ඉතින් තවත් දවසක චූටිට කෑම හම්බුනේ නැහැ. එයාට හොඳටම බඩගිනි. දැන් නම් තවත් ඉවසන්නම බෑ. එයා එකට එකතු වෙලා කෑම කන යාළුවෝ ළඟට ගියා. යාළුවනේ, මට අද කිසිම දෙයක් කන්න හම්බුනේ නැහැ. ඔයා ළඟ කෑම තියෙනවද? චූටි ලැජ්ජාවෙන් බිම බලාගෙන ඇහුවා. යාළුවෝ හැමෝම එක එක්කෙනාගේ මූණවල් දිහා බැලුවා.
ඊට පස්සේ එයාලා කිව්වා "ඕ චූටි අපි ළඟ කෑම තියෙනවා. එන්න කන්න. අපි බෙදාගමු." එහෙම කියලා ඒගොල්ලෝ චූටිට එයාලගේ කෑම දුන්නා. හැමෝම සතුටින් කෑම බෙදාගෙන කෑවා. චූටිට හරිම සතුටුයි. ඒ වගේම හිත ඇතුලෙන් ලොකු ලැජ්ජාවකුත් පසුතැවීමකුත් දැනුණා. මෙච්චර කල් මම කාටවත් දෙන්නේ නැතුව තනියෙන්ම කෑපු එක කොච්චර වැරදිද? එදාට එයාට එදා වැදගත් දෙයක් තේරුණා. බෙදාගත්තොත් සතුට තව වැඩි වෙනවා. යාළුවත් එක්ක බෙදාගෙන කන එක කොච්චර ලස්සනයිද? කොච්චර සතුටුද? එයාට හිතුණා. ඉතින් ඊළඟ දවසේ චූටිට නැවතත් රස අඹ ගෙඩියක් හම්බුණා. මේ සැරේ නම් එයා අඹ ගෙඩිය අතට අරගෙන යාළුවෝ ළඟට ගිහිල්ලා එයාලට කතා කරා. "එන්න මට රස අඹ ගෙඩියක් හම්බුණා. අපි හැමෝම එකට කමු." සේරම යාළුවෝ එකට ඉඳගෙන සතුටින් බෙදා හදාගෙන අඹ ගෙඩිය කෑවා. චූටිගේ හිත පිරුණා. වෙනදට තනියම කෑම ගොඩක් කනවට වඩා අද බෙදාගෙන කෑවහම බඩත් පිරුණා හිතත් පිරුණා කියලා එයාට තේරුණා. චූටි එදා ඉඳන් හැම දෙයක්ම යාළුවොත් එක්ක බෙදා ගන්නවා. බෙදා ගන්න පුළුවන් හිතක් තියෙන අයට හැම වෙලාවෙම සතුට ලැබෙනවා. ඔයාටත් බෙදා ගන්න හොඳ හිතක් තියේවා. දැන් හිමින් ඇස් වහගෙන